ඔයාලා හැමෝටම ආයුබෝවන්. අපි දැන් පැටර්න් ගැන හාමෝනික් පැටර්න් ගැන කතා කරනකොට මූලික පැටර්න් ටික කතා කරලා ඉවරයි. දැන් අපිට තව පැටර්න් දෙකක් තියෙනවා. ඒකෙන් එක පැටර්න් එකක් තමයි 5-0 පැටර්න් එක. අපි දැන් ඒක ගැන කතා කරන්න යනවා. මෙන්න මේ විදිහට පුලිස් 5-0 පැටර්න් එක එන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට හෙඩයක් තමයි ඔය වගේ තියෙන ෆිබොනාචි අගයන් දීලා තියෙන්නේ. අපි මේක ඇඳලාත් බලමු. මොක ගොඩක් දුරට මාකට් එකේ හැදෙන්නේ නැහැ. වුණාට ඉතින් අපිට ඔක අඳුර ගන්නත් අමාරුයි. මේ විදිහට අපි ඔක් ගැන කතා කරමු. ඉස්සරහට ඔය කට්ටියට හම්බෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ විදිහ දේවල් පේන්න ගනී මාකට් එක. මේක එකම BRS පැටර්න් එක. එතකොට මේක ඇවිල්ලා පොටෙන්ෂියල් රිවර්සල් සෝන් එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි පොටෙන්ෂියල් රිවර්සල් සෝන් එක තියෙන්නේ. අපි දැන් ගිහිල්ලා chart එකේ ඇඳලා බලමු මේක. එතකොට ඔය කට්ටියට idea එකක් ඔළුවට එයි මොකද්ද මේ කියන්නේ කියලා. කොහොමද මේක ඇඳෙන්නේ කියලා. හොඳයි. අපිට මේකට වෙනම tool එකක් දීලා නැහැ. මේක කියන්නේ අලුතෙන් ආපු pattern එක. මෙන්න මේ හැඩේ තමයි තියෙන්නේ. ඔන්න ඔය හැඩේ තමයි තියෙන්නේ. අපි දැන් මේකේ ෆිබොනාචි ලෙවල් එක ඇදලා බලමු කොහොමද දෙන්නේ. පළවෙනියට මේකේ ගත්තත් වෙනවා. අපිට ටික මේකේ මාකර් ගන්න පොඩ්ඩක් වෙනස් නිසා PRS potential reversal zone එක D. ඔන්න ඔය විදිහට තමයි අපේ පොයින්ට් එක ලකුණු වෙන්නේ. එතකොට අපේ මේකේ පළවෙනි පොයින්ට් එක අපි ගන්න මේ වේව් එක හැදීගෙන ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේවා හැදිලා තියෙන්නේ ඔක්කොම. එතකොට මෙතනින් අපි ඉස්සෙල්ලාම ගන්නවා x නම් ඒට රීට්‍රේස්මන්ට් ටූල් එක ඇඳලා. එතකොට මෙන්න මේ B පොයින්ට් එක තියෙන්න ඕනේ. අර chart එකේ තිබු විදිහට 1.13 1.618 අතර. ඒ කියන්නේ මෙන්න මේ මෙතනයි මේ 1.13 පොයින්ට් එකයි අතර. අපි මෙන්න මේ වගේ ලෙවල් එකකින් ඉඳලා B පොයින්ට් එක ලකුණු කරගන්න. ඊට පස්සේ අපිට තියෙනවා C පොයින්ට් එක ලකුණු කරගන්න. C පොයින්ට් එක ලකුණු කරගන්නකොට අපි බලන්න A ඉඳන් මීටර් රීට්‍රේස්මන්ට් ටූල් එක. A ඉඳන් අන්න ඒ විදිහට රීට්‍රේස්මන්ට් එක ටූල් අන්දම් C එන්න ඕනේ 1.618යි 2.2 4යි ලෙවල් 4. එතකොට මේ ලෙවල් ටික ගත්තොත් එහෙනම් අපිට අඳුර ගන්න පුළුවන් මෙන්න මේ තියෙන ලෙවල් එක 1.618යි නැත්තම් මෙන්න මේ 2.24යි වන්න ඔය රේන්ජ් එක ඇතුළේ තමයි තියෙන්නේ. අපි දැන් මෙතනින් දාමු. ඒක C පොයින්ට් එක ඔය විදිහට ගන්න. ඔය විදිහට හැදෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ D පොයින්ට්. D පොයින්ට් සාමාන්‍යයෙන් බැලුවොත් අපි නෝමලි අපි අර අනිත් එක වෙන ගත්තා වගේ අපි පැටර්න් එක අඳිනකොට අඳින්නේ 0.5. මෙන්න මේ. හැබැයි අපි මෙතන D පොයින්ට් එක ගත්තට
අපි උතන PR set එක ඇඳ ගන්නවා. එතකොට PR set එක ඇඳ ගන්නකොට අපි ප්‍රසන්ටේෂන් එකට ගිහලා බලුවොත් පළවෙනි එකේ එන්නේ AB පළවෙනි ලෙවල් එකේ එන්නේ AB අතර AB වලින් භාගයක්. ඒ කියන්නේ AB වලින් භාගයක් කියන්නේ AB අතර රිප්ලේස්මන්ට් රූල් එක ගන්නවා. ඒකේ බිඳුව එක 15 වෙනවා. මේක තමයි 150 කියලා කියන්නේ AB වලින්. ඊට පස්සේ තියෙනවා AB සමානයි CD කියන එක. එතකොට ඒ කියන්නේ අර අපි කලින් ගත්තේ AB සමානයි CD ඒක ගත්ත විදිහට වඩා වෙනස්. මෙතන එක්ස්ටෙන්ෂන් ටූල් එක මාක් කරලා එක්ස්ටෙන්ෂන් ටූල් එක කරගෙන මෙන්න මේ AB ඔන්න ඔතන 100කට යනවා. ඊට පස්සේ එතන තිබ්බේ AB සමාන CD නේ. එතකොට මෙන්න මේ එක කියන පොයින්ට් එකට තමයි එන්න ඕනේ A level එක. ස්ටොප් ලොස් AB වලින් 0.618. ඒ කියන්නේ අපි අර 150 ගත්ත එක A level එක අතරම වෙන්නේ. මෙතනින් නම් අපිට ගන්න තියෙන්නේ රිවර්සල්. මෙන්න මෙතන රිවර්සල් එක තමයි ගන්න තියෙන්නේ. මෙතනින් එතකොට අපිට නිකන් B එකෙන් නම් A වලට අඳිනවා වගේ තමයි ගන්න තියෙන්නේ. එතකොට A level එකේ ඉන්නේ HOP කියලා නම් සාමාන්‍යයෙන් කියනවා. එතකොට HOP කියන්නේ zero pattern එක ඇඳ. මේක තමයි අපි මාක් කරගත්ත PR. දැන් අපි 50 pattern එකේ වෙනත් කතා කරලා ඉවරයි. ඊට පස්සේ කතා කරන්න තියෙනවා harmonic head and shoulder pattern. ඒකේ ලොකු දෙයක් නෑ. ඇඳලා බලන්න තරම් දෙයක් නෑ. මෙන්න මේ රූපෙ දිහා බලුවම ඔය කට්ටියට තේරෙනවා ඒකේ. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතනට රිට්‍රේස්මන්ට් ටූල් එක ගන්නම H කියන තැන. ඒ කියන්නේ LS කියන්නේ left shoulder නේ. right shoulder left shoulder head. එතකොට left shoulder එකේ ඉඳන් neckline එකට retracement tool එක ගන්නාම H point එක එන්න ඕනේ 1.618. ඊට පස්සේ අනිත් level එක H ඉඳන් neckline එකට retracement tool එක ගන්නාම red shoulder එක එන්න ඕනේ 0.618. ඊට පස්සේ අර සාමාන්‍යයෙන් head and shoulder pattern එක වගේ මෙන්න මෙහෙම neckline එක බ්‍රේක් කරද්දී වගේ එන්ට්‍රි ගන්න පුළුවන්. මේක සාමාන්‍ය යූස් කරන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි harmonic ගැන මෙතන Bearis harmonic head and shoulder එක. එතකොට harmonic වල pattern ටික මෙතනින් අපි කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ වැදගත්ම කොටස් ටික ඊට පස්සේ තමයි තියෙන්නේ. හරි එහෙනම් මෙතනින් harmonic pattern අවසానයි. මේ වීඩියෝ එකත් අපි අවසන් කරනවා. එහෙනම් ඔයාලා ඔක්කොම